ළමයි ඕගොල්ලෝ දැකලා තියෙනවද බාඳුරා ගස්? මේ තියෙන්නේ මගේ බාඳුරා පැලේ. දැක්කදර මලක් තිබුණා මේ තව මලක් ඒක දැන් වේලිලා තියෙන්නේ. ඉතින් පැලේට පොඩ්ඩක් අවුව ටිකක් සැර වැඩිලා නිකන් කොළ පොඩ්ඩක් වේලෙන්න වගේ ගිහිල්ලා තැන මාරු කරන්න ඕනේ. මේ දැක්කද මෙන්න මේ පැලේ. ඉතින් ඒකේ මල අර කරල වගේ ඒකේ තව ලස්සනට දෙපැත්තේ පුංචි දම් පාටට මල් හැදෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ තැඹිලි පාට තෙබ්බු එක. ඊළඟට මේ තියෙන්නේ තව බාඳුරා පැලයක්. ඔන්න බලන්න මගේ කෝලියස් ටිකට වෙලා තියෙන දෙයක්. මුළු කෝලියස් ටිකම විනාශ කරලා මේ පණුවෝ ඇවිල්ලා. ඒක හරිම ක්ෂණයකින් වෙන දෙයක් වගේ. ඒ කියන්නේ මට මතක විදිහට ඊයේ එහෙම තිබුණ නැහැ මේ වගේ. මම හැමදාම ඉතින් ගෝඩ් රවුන්ඩ් යනවා වගේ උදේට යනවානේ මගේ මල් පැල ටික දිහා බලන්න. මේ ඒ වුණාට මේ අද දැන් බලනකොට ඔක්කොම ටික පණුව කාලා. අර නිකන් පණු කෝෂ හදාගෙන වගේ කොළ අකුලගෙන. පණුව කියන්නේ දලඹුවෙක්. මන් දන්නේ මේ අනිත් ඒවට නම් ඇවිල්ලා නැහැ තාම. ඒ වුණාට මට බයයි අනිත් ගස් වලටත් බෝ වුණොත් එහෙම. කෝලියස් ටිකට තමයි ඔක්කොටම මේව කරගෙන තියෙන්නේ. මෙන්න මේ කෝලියස් එක හරීම ලස්සනට මේ කොළ හැදිලා තිබුණා. එතන චුට්ටක් වෙනස් වුණා. මම පොට් එකක තිබිලා බිමට දැම්මා. අවුව පොඩ්ඩක් මදිද මන් දන්නේ කොළේ පාට වෙනස් වෙලා. බලන්න මේකටත් හැදිලා. මං ආසම එකක් තමයි මේ කෝලියස් එක. ඒකටත් හැදිලානේ. සේරම මුලින්ම ගලවන්න මේ ඉදන්නෙත් නෑ මේක වඳ කරගන්න. මේ බලන්නකො මගේ පින්ක් ප්‍රින්සස් එකට වෙලා තියෙන දේ. පින්ක් ප්‍රින්සස් මගේ පැල ගොඩක් හොඳට සරුවට හැදුනේ ඒවා තිබුණා. ඒවා මම දුන්නා. ඊට පස්සේ මට බෝ කරගන්න 3ක් තමයි ඉතුරුනේ පැල. ඒ 3ම මේ සවුත් වෙලා වතුර වැටිලා වගේ තමයි මට හිතෙන්නේ. යන් ළමයි කුස්සියේ පැත්තේ ඔයගලන්ට පෙන්වන්න අද මම දවල්ට මොනවද උයන්නේ කියලා. ඉතින් මේ තමයි මම මේ අවමිරිස් තක්කලි මහුල්ලා තියෙන විදිය. මම ප්ලාස්ටික් බොක්ස් එකක තමයි දාලා තියෙන්නේ. පෙන්වන්නම් ඔයගලන්ට වීඩියෝ එකකින් කොහොමද මම ෆ්‍රිජ් එකේ ඒවා තියලා තියෙන්නේ. මේ විදිහට අපිට වෙන් කරලා තියාගත්තාම අනිත් එක මෙහෙම කවර් කරලා තියාගත්තාම ඉක්මනට සවුත් වෙන්නේ නැහැ. අපිට ටික දවසක් තියාගන්න පුළුවන්. නැත්නම් අපි පොලිතින් බෑග් පිටින් එහෙමම දැම්මාම ෆ්‍රිජ් එකේ එහෙම නැත්නම් නිකම්ම තිබ්බහම වේලිලා යනවා. නැත්නම් වතුරත් එක්ක තැම්බිලා යනවා. ඉතින් මේ විදිහට තමයි මම මේ ෆ්‍රිජ් එකේ මේ දේවල් තියාගෙන ඉන්නේ. අද මම හිතුවා දවල්ට බීෆ් කරි එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මම වේලාසිරිම ඩීප් රෝස්ටඩ් බීෆ් ටික එළියෙන් තියලා තිබුණේ. එහෙනම් අපි යමු කොහොමද මොනවාද හැදුවේ කියලා බලන්න. ඔන්න ඉතින් ඩීප් රෝස්ට් වෙන්න තිබ්බ බීෆ් ටිකට මම මිරිස් කුඩු 3-5 කුඩු ගම් මිරිස් කුඩු එතකොට විනා කිරි ලුණු ටිකක් දාලා මේ වගේ හොඳට මික්ස් කරලා මැරිනේට් වෙන්න තිබ්බා. ඊළඟට මම කළේ කපාගත්ත බීලුණු අවු මිරිස් එතකොට තලාගත් ඉඟුරු කෑල්ලක් සුදු ලුණු කරපිංචා මේ ඔක්කොම දාලා මෙහෙම තෙල් එකේ ටෙම්පරාදු වෙන්න තිබ්බා. ඊට පස්සේ අපි බීෆ් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඇතිලියට මේම දානවා. දාලා ඊට පස්සේ මේ ටික හොඳට මේ කලවම් කරගන්න ඕනේ. විනාඩි 20ක් පැය භාගයක් විතර හොඳට මැරිනේට් වුණා. ඉතින් හොඳට ලුණු ඇඹුල් ටික අහලා තියෙන්නේ. දැන් අපි හොඳට මේක හැදිලා ගන්න ඕනේ. ඉතින් මම මේකට අල ටිකකුත් දාන්න කියලා තමයි හිතුවේ. අල ටිකක් කපලා සුද්ධ කරලා කපලා සොදලා පැත්තක තියලා තියෙනවා. එහෙනම් ඉතින් අපි දැන් අල ටිකක් මේකට එකතු කරගමු. අල ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරගමු. ආයි වෙන කරි එකක් මුකුත් හැදෙන්නේ නැති නිසා මම අල ටිකක් වැඩිපුරට එකතු කරගන්නවා. ඉතින් අල ටික මෙහෙම එකතු කරගෙන ඊට පස්සේ තක්කලි ටිකකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරලා මේකට මට හිතුණා මේ කිරි ටිකක් දාන්න ඕනේ කියලා. ඉතින් ෆ්‍රිජ් එකේ තිබුණ කිරි එකක් තිබ්බා. ඒකත් මම එකතු කළා. දැන් අපි අර 3-5 ටික මේ බීෆ් ටික මැරිනේට් වෙන්න තිබුණ එකේ 3-5 ටිකක් හේදෙන්න පොඩක් වතුර ටිකකුත් දාලා දැන් මේක අපි මේ විදිහට කලවම් කරලා හොඳට හැඳි ගාමින් වහලා තියන්න ඕන. ඕගොල්ලෝ බලනවා ඇති නේද ළමයි මම මොන හරි ලිපේ තිබ්බ වෙලාවෙ ඉඳන් හැඳි ගන්නවා ඉවරයක් නැහැ කියලා. ඇත්තටම ඔව් මට ඒ පුරුද්ද තියෙනවා. අනේ මම දන්නේ නැහැ. මේ කොයි වෙලාවෙක මට හැඳි ගන්නම ඕනේ. ඉතින් කොහොම හරි කමන්නේ දැන් ඔන්න අපි මේක ඉදෙන්න දෙමුකෝ වහලා මේ තැම්බෙන්න. ඉතින් හොඳට ටිකක් වැඩිපුරට ගින්දර දාන්නනේ. මොකද බීෆ් වල වතුර උනන නිසා. ඉතින් දැන් මේ හදන්නේ
කැරට් සම්බෝලයක් හදාගන්නයි. ඉතින් ඒකට පොල් ටිකක් ගාගෙන කැරට් සම්බෝලෙත් හදාගමු. ඉතින් පොල් ගාලා ඉවරලා හිරමිනිත් සෝදලා පැත්තකින් තියලා මම දැන් හදන්නේ කැරට් ටික ග්‍රේට් කරගන්න. මට හිතුණා පොල් ගාලා හදන නිසා කැරට් ටික ග්‍රේට් කරගන්න ඕනි කියලා. නැත්තම් සාමාන්‍යයෙන් මම මේ කියුබ්ස් වගේ කපලත් ගන්නවා. මේ අර සලාදේ අනිත් විදිහට හදනකොට. ඉතින් මෙතන මම ඉතින් මේක නිසා පොල් දාලා හදන නිසා මේ විදිහට ග්‍රේට් කරගත්තා. මම ගොඩක් වෙලාවට කැරට් සලාද හදන්නේ නම් ඇත්තටම කියුබ්ස් කපලා එතකොට කියුකම්බර් එහෙම දාලා හදන මේ ඒ වගේ සලාඩ් එකක්. ඉතින් මට අර නංගි කෙනෙක්ගේ YouTube channel එකක් බලලා තමයි මටත් ආස හිතුණා. පැරඩයිස් තිලි කියලා YouTube channel එකක් කරනවා තිලිනි කියලා නංගි කෙනෙක්. එයා හරි ලස්සන වීඩියෝස් කරනවා. ඉතින් මෙතනදී මම මේ රතු ලුණු තමයි එකතු කරේ. මොකද රතු ලුණු ඇත්තටම ගොඩක් ගුණයිනේ. ඒක නිසා මම රතු ලුණු ටිකක් දානවා කියලා හිතුවා. අර අපි මේ මොනවාද ගොටුකොළ සලාදේ හදන විදිහට තමයි මේ හැදුවේ කැරට් එක. ඉතින් ওই විදිහට ඒ ටිකක් කපලා කරලා සලාදේ හදා ගන්නවා. මේ වගේ සලාදයක් හදා ගන්නකොට ඇත්තටම අපි කෑම කන්න කිට්ටුව හදා ගන්නවා නම් තමයි හොඳ. එහෙම නැත්නම් අපි මෙහෙම කලින් කපලා කරලා තියලා ඊට පස්සේ කන්න කිට්ටුව ලුණු දෙහි එහෙම දාලා මික්ස් කරගන්නවා නම් හොඳයි. එතකොට රසත් හොඳයි. ගුණයක් රැඳිලා තියෙනවා. ඊට පස්සේ මට හිතුණා පපඩමකුත් බෙද ගන්න ඕනේ කියලා. ඉතින් පපඩම් ටිකකුත් බෙදගත්තා. පපඩම් වලට මම මේ පපඩම් බදිනකොට මම ඇත්තටම මේ තෙල් බොහොම ටිකක් තමයි එකතු කරගන්නේ. හේතුව තමයි අපිට ඉතුරු වුණාම තෙල් ආපහු බදින්න හොඳ නෑ කියන නිසා මම තෙල් ටිකක් දාලා පපඩම් ටික කෑලි 2-3 දාලා තමයි බෙදගන්නේ. ඉතින් මං හිතනවා ඒක හොඳයි කියලා. දැන් එහෙනම් ඉතින් ඔන්න කන්න තමයි හදන්නේ. පපඩම් දෙකක් දාගෙන බීෆ් කරි එක හොඳට සැර පාටට තියෙනවා නේද ගානට. හොදිත් තියෙනවා. ඉතින් බීෆ් කරි ටිකකුත් දාගෙන කැරට් සලාදෙන් කැරට් ටිකක් වැඩිපුරට කන්න ඕනේ. ළමයි ලස්සන වෙන්න නම් කැරට් කන්න ඕනේ. අර තිරිනි නංගියේම තමයි කියන්නේ ලස්සන. ඇත්තට මේ නංගි ලස්සනයි. ඔයගොල්ලොත් බලන්න එයාගේ වීඩියෝස්. එයා හරිම ලස්සනයි. ඉතින් එයාගේ බබාලා දෙන්නට එයා නිතරම කැරට් හදලා දෙනවා. ලස්සන බබාලා දෙන්නෙක් ඉන්නවා එයාට. ඔන්න ළමයි එහෙනම් මම දැන් කන්නයි හදන්නේ. ඉතින් සද්ද නැතුව කන්න ඕනේ. කනකොට කතා කරන්න හොඳ නෑනේ. අපි එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.